Hi lamai, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද vlog එකට යන්න කලින් මුලින්ම ඔයාලට මම ගොඩාක් thanks කරනවා. මොකද ඔයාලා නිසා මගේ YouTube channel එකේ 1k subscribers complete වුණා. ඇත්තටම හිතුවවත් නැති වෙලාවක හිතුවවත් නැති විදිහට මගේ channel එකේ 1k subscribers complete වුණා. ඔයාලා හැමෝටම එකට ගොඩාක් thank you ළමයි. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඉතින් ඒ achievement එක වෙනුවෙන් මට ලස්සන මල් පොකුරා gift එකකට හම්බුණා. ඉතින් ඒ මල් පොකුර මම මේ පරිස්සමට දැන් වාස ගණන් ඇත්තට මේ වෙලේ මල් ළඟ තිබුණේ නෑ. මානක බොටල් එකක් තිබිලා මම ඒ බොටල් එකට දාන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඉතින් ඒ අතරේ මට ඔයාලට කියන්න හිතුණා ඇත්තටම ළමයි YouTube කරන ඕනිම කෙනෙක්ගේ පළවෙනි goal එක තමයි 1k subscribers achieve කරගන්නවා කියන එක. ඇත්තටම මට ඒකට අවුරුදු 2ක් ගියා. ඇත්තටම මම අවුරුදු 2ක් බලන් හිටියා මගේ channel එක complete වෙනකන්. ඇත්තටම thank you ළමයි මට කියන්න වචන නැහැ. ඇත්තටම අපිට campus වැඩත් එක්ක ABC life එකත් එක්ක ඇත්තටම වීඩියෝ edit කරන්න මම time එක හොයාගන්නේ හරිම අමාරුවෙන්. ගොඩාක් වෙලාවට රැයට තමයි ඇත්තටම වීඩියෝස් edit කරන්නේ. සමහර දවස් තියෙනවා එළි වෙනකන් කීයට හරි vlog එක edit කරලා තමයි නිදියන්නේ. ඉතින් එහෙම edit කරලා සමහර දවස් වලට ඇත්තටම views යන්නේ නැති වුනහම හරිම දුකයි. ඉතින් එහෙම වෙලාවල් වලට මං හිතලා තියෙනවා මම මේක නවත්තනවද කියලා. ඉතින් එහෙමත් දවස් මට තිබුණා. ඉතින් කොහොම හරි අවුරුදු 2ක් මං අල්ලන් හිටියා. ඉතින් අද වෙද්දි ඇත්තටම ඔයාලගේ මට ලස්සන කමෙන්ට්ස් හම්බෙනවා. ඒ හැම දෙයකටම ගොඩාක් thank you ළමයි. वे कम लिया मेरे नादान दिल दो नैनों के पेचीदा सौ गलियां रे इनमें खोकर तू मिलता है. හරි එහෙනම් අපි මේ සතියේ vlog එකට යන්කෝ. මේ vlog එක නම් ළමයි ඇත්තටම කිසිම විදිහකට plan කරලා කරපු vlog එකක් නෙවෙයි. මට මේ සතියේ ඇත්තටම හරියට vlog එකක් කරගන්න බැරි වුණා. හැබැයි මන් ළඟ තිබුණ චූටි වීඩියෝ ක්ලිප්ස් වගේක් එකතු කරලා තමයි මේ vlog එක අද මම ඔයාලා එක්ක share කරගන්නේ. ඒකට ලොකුම හේතුව තමයි මේ සතියේ vlog එකක් upload නොකර ඉන්න තමයි ඇත්තටම හිතන් හිටියේ. ඒ වුණාට මට ලොකු මනාවක් තිබුණා ඔයාලට thanks කරන්න. ඉතින් ඒ හින්දා මං හිතුවා මේ තියෙන වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා vlog එකක් හදලා ඔයාලා එක්ක share කරගන්නවා කියලා. ඉතින් දැන් මම මේ යුනියන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක තමයි අද මම අඳින outfit එක. කොහොම හරි දැන් මම මේ chocolate කෑල්ලකුත් කන ගමන් ground එකේ ළමයි cricket play කරන විදිය තමයි බලන් ඉන්නේ. ඇත්තටම එදා වැහි කලුව චුට්ටක් තිබුණ දවසක්. ඒ හින්දා තමයි උතනම වාඩි වෙලා ඉන්න පුළුවන් උනේ. නැත්තම් නම් අවුව පායන දවසට කර වෙනවා ළමයි. ඉතින් ඊට පස්සේ මට lecture එකක් තිබුණා. මම දැන් මේකට lecture hall එකට ඇවිත් තමයි ඉන්නේ. අද මට මතක හැටියට quiz එකක් වගේ තියනවා කිව්වා. කොහොම හරි දැන් ඒකට තමයි මේ ඇවිත් ඉන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ අහිංසක මම
ඉතින් ඔය බොරුවට ළමයි දැන් කොණ්ඩේ හදනවා වගේ හැසිරෙන්නේ මොකද ළමයි දකින්නවනේ මම වීඩියෝ කරනවා කියලා. ඉතින් ඒ ලැජ්ජාව යවා ගන්න තමයි බොරුවට කොණ්ඩේ හදනවා වගේ ඔය හැසිරෙන්නේ. එහෙම තමයි ඉතින්. කොහොම හරි කලම්බෝ ආවට පස්සේ මගේ ජාතිකේ හෙයාර් ස්ටයිල් එක වෙලා තියෙන්නේ ඕක ළමයි. මේ කොණ්ඩේ කඩන් එන්න මට හරි අමාරුයි. ඒ හින්දා ඉතින් ලේසියට ওই විදිහට කොණ්ඩේ බැඳගෙන තමයි යන්නේ. ඉතින් ලෙක්චර් එකෙන් පස්සේ මට මතක හැටියට මම ගියා චෙස් ප්ලේ කරන්න. මං කලින් vlog එකෙත් පෙන්නුවා අපේ ලයිබ්‍රරි එකේ එක ගේම්ස් වර්ග තියෙනවා කියලා ප්ලේ කරන්න. ඉතින් ඒ vlog එක ඔයාලා බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම මේ vlog එකත් බලන්න. ඒ වීඩියෝ ක්ලිප් එක ළමයි ඇත්තටම මම දැන් කොළඹ ආවෙලා මාසෙකටත් කිට්ටු වෙන අලුත් යුනියකට ආවිලා ඒ වුණාට මට එදා කැම්පස් ඇරිලා හවස එදි තමයි මතක් වුණේ මට තාම බැරි වුණා නේද කැම්පස් එකේ මේන් එන්ට්‍රන්ස් එක ළඟ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ගන්න කියලා. ඉතින් ඒ හින්දා හවස් වෙලා වුණ ඒ විදිහේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මම හිතුවා ඒක vlog එකට දානවා කියලා. ඉතින් කොහොම හරි එදා දවසේ එහෙම තමයි ගෙවුනේ. ඉතින් මේ දවස මේ ඊට පස්සේ දවසක් මට මතක නෑ හරියටම කවද්ද කියලා. අනිත් මේ දවස් පටන් ගන්න නම් පාරෙන් get ready with me වාත් outfit එකේවත් කිසිම වීඩියෝ එකක් අරගෙන තිබ්බේ නෑ. දැන් මම මේ යුනි එකට යන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් මම මේ හිමීට ගොඩෙත් ඉහළගෙන යුනි එකට තමයි යන ගමන් ඉන්නේ. ඉතින් මම කලින් vlogs හැම එකේම වගේ කිව්වා මේ පාරේ යන්න හරි අමාරුයි උදේට මොකද ඒක කන්දක් වගේ තියෙන්නේ කියලා. මම උදේට කොච්චර ලස්සනට ලෑස්තිලා ගියත් වැඩක් නැහැ මේ පාරෙන් යද්දී. හැමදාම මම කැම්පස් එකට යන්නේ දාඩිය පෙරාගෙන. ඊට පස්සේ ඉතින් මම මගේ සුපුරුදු පරිදි මගේ යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් වලට තමයි ගියේ. මම ඒව නම් කිසිම දෙයක් රෙකෝඩ් කරලා නැහැ. කොහොම හරි ඊට පස්සේ මම ලන්ච් එකට ඒ තැන නම් ඇත්තටම මම අලුතින් හොයාගත්තේ. ඒක ආනම කියලා රෙස්ටොරන්ට් එකක් කැම්පස් එක ළඟමයි තියෙන්නේ. ඒක අර ගැමි වයිබ් එකකට තමයි රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ. ඒකේ රයිස් ඇන්ඩ් කරි මාරම රසයි. ඒක මාරම පිළිවෙලට මාරම පිරිසිදු වලට යාලේ කැම දෙනවා. මං අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරන තැනක් තමයි ඒක. දවල්ට ඉතින් බත් කාලා ඊට පස්සේ මම කැම්පස් එකට ආවිලා PNS එකෙන් මගේ ඩෙසර්ට් එකට ඩෝනට් ගත්තා. ඊට පස්සේ එදා දවසේ මම ස්පෙෂලිම කරලා කරපු දෙයක් තමයි අතරම මම ගියා මහමෙවුනාවට. ඔයාලා ස්ට්‍රීට් එක ආවට ඉන්න කෙනෙක් නම් දන්නවා මහමෙවුනාව ගැන. ඒ තැන මාරම ලස්සන තැනක්. අතරමයි පළවෙනි පාරේ අද්දි හිතුවේ නෑ මේ තැන මේ තරම් ලස්සනට එච්චර දෙයක් තියෙයි කියලා. ඇත්තටම නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ. ඒක ඇත්තටම ගිහින් බලන්න ඕනි. මාරම ලස්සන පන්සලක්. කොහොම හරි අද මම ඇත්තටම ගියා. මගේ නංගි O level ලියනවා. ඉතින් ඒ හින්දා මං හිතුවා හවසට චුට්ටක් පන්සලට ගිහින් ගියොත් හොඳයි කියලා. ඉතින් ඒ දවස් එහෙම ඉවර වෙද්දී මේ තියෙන්නේ ඊළඟ දවස. ඉතින් ඔන්න අද නම් මම කැම්පස් යන ලෑස්ති වෙලා අද මම අද හරි ආස ඇඳුමක් ඇන්දේ. මම හරි ආසයි ඔය ෂෝට් කුර්තා වයිබ් එක ඇඳුම් අඳින්න. ඉතින් අද මම ආසම විදිහ ඇඳුමක් ඇඳ හින්දා චුට්ටක් වෙලා අරගෙන ලෑස්ති වෙලා අද ඉතින් චුට්ටක් වීඩියෝ එකකුත් ගත්තා. ඇඳුමේ ලස්සන පෙන්නන්න. රූම් එක නම් ඇත්තටම ගණන් ගන්න එපා ෆුල් මෙසි. මම සාමාන්‍යයෙන් කැම්පස් එකට යන්න කලින් ඇත්තටම කාමරේ අස් කරලා යන්නේ. මොකද නැත්තම් හවසට මහන්සිලා ඇවිල්ලා මට කාමරේ අස් කරන්න හරි කම්මැලි මහන්සි නිසා. ඉතින් අද නම් කොහොම හරි මට කාමරේ අස් කරන්න බැරි වුණා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි ළමයි අද මං ආසම විදිහ ඇඳුමන්නේ ඇඳේ. ඉතින් චුට්ටක් වෙලා අරගෙන අද මම ලෑස්ති වුණා ලස්සනට.
vlog එකක් කරනවාමයි කියලා හිතාගෙනම තමයි අද නම් ඇත්තටම මම රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. හැබැයි ඒක උනේ නෑ ළමයි. මොකද අද ලැබ්ස් තිබුණේ. ලැබ් එක ඇතුලේ ඇත්තටම රෙකෝඩ් කරන්න ෆෝන් පාවිච්චි කරන්න බෑ. ඉතින් වීඩියෝ කරන්න හරි නැති හින්දා මම මුකුත් වීඩියෝ කරේ නෑ එදා. දැක්ක නේද ළමයි තා පොඩ්ඩක් මට උදේ පාන්දර නවතින්න වෙන්නේ හොස්පිටල් එකේ. මෙතන තියෙන්නේ පඩිපෙළ ළමයි. පඩිපෙළ ළඟ ජනේලයක් තියෙනවා. මම ඉතින් ජනේලේ ෆෝන් එක තියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න හදද්දි තමයි තා පොඩ්ඩෙන් මම පඩිපෙළෙන් බිම තමයි නවතින්නේ. හරි දැන් මට වෙලා ගිහින් තියෙන්නේ. එහෙනම් අපි යන්කෝ. ඉතින් ළමයි ඒ යන අතරේ අතර මට මේක වීඩියෝ එක මුල කියන්න ඕනේ. උනට මට ඒක අමතක වුණා. මම vlog එකක් දැම්මහම මගෙන් ගොඩාක් අය අහන දේවල් තමයි ස්ලිට් එක ගැන. එහෙම නැත්නම් බෝඩින් ප්ලේස් එක ගැන. ඉතින් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩාක් වැටෙන්නේ ඒ සම්බන්ධව ඔයාලට තියෙන ප්‍රශ්න. ඒ වගේම දැන් අතරමට ඩිලීට් මැසේජ් පවා දාලා කට්ටිය ඒක ගැන අහනවා. ඉතින් ඒ හින්දා එක්කෙනාට ඇත්තටම රිප්ලයි කරන්න අමාරුයිනේ. ඉතින් ඒ හින්දා මං හිතුවා මං දන්න හැමදේම ඔයාලා එක්ක වෙනම වීඩියෝ එකකින් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඒක ඔයාලටත් ලේසි හැමදේම දැනගන්න නිසා. ඉතින් එහෙම වුණොත් ඒක Q&A වීඩියෝ එකක් වගේ මම කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඔයාලා ඒකට කැමතිද? ඒකට ඔයාලගේ අදහස් කොහොමද? ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවද? ඒ වගේ දේවල් ඔයාලා මේ vlog එකේ comment section එකෙන් අනිවාර්යයෙන්ම comment කරගෙන යන්න ඔයාලා ඒකට කැමති නම්. ඉතින් ඔයාලගේ ideas කියවලා බලලා එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මම දන්න හැමදේම මම අනිවාර්යයෙන්ම ඔයාලා එක්ක share කරගන්නම්. එහෙනම් ළමයි මේ vlog එකේ මම මෙච්චර තමයි අතරමට වීඩියෝ ක්ලිප්ස් හොයාගන්න පුළුවන් උනේ. එහෙනම් මේ vlog එක මම අදට මෙතනින් නවත්තන්න. අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. See you in the next vlog. Bye bye.